හලෝ යාළුවනේ, ඔයාලට සුබ දවසක්. ඔයාලා අපි ආදරේ පිළිගන්න අපේ Tree Brothers Food YouTube channel එකට. මගේ නම තමයි සුදු මල්ලි. ඒ වගේම මගේ එහා පැත්තෙන් ඉන්න ලොකු අයියා. අද ලොකු අයියාට පොඩි බඩගින්නක් ඇවිල්ලා තියෙනවා. පොඩිම නෑ ඒකට ලොකු බඩගින්නක්. ඒ හින්දා එයාට මේ රසම රස කෑමක් කන්න ආසයි වුණා. ඉතින් ලොකු අයියා කියන්නකෝ. ඉතින් අද අපි ගියා කොච්චි කඩේ ශායකට රසම රස චීස් කොත්තුවක් ගේකෝ. මේ තියෙන්නේ චීස් කොට්ටුව. මේකට බරයි. හොඳ ලොකුවට තියෙනවා. කොටයක් වගේ. ඉතින් ඉතින් මේක ඇවිල්ලා සීෆුඩ් ඇන්ඩ් චිකන් චීස් කොත්තුව. හැබැයි ඒක ලොකුවට තියෙනවා. බලන්න. මේ සයිස් එක. ගාන කියන්න බලන්න. මේක ඇවිල්ලා 3200ක් වුණා. ඔය දිහාල වල දන්නවා මේ රටේ ආර්ථිකෙත් එක්ක කෑම වල මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒක ඉතින් අපේ වරදකුත් නෙමෙයි ඔයාලගේ වරදකුත් නෙමෙයි මේක. ඒ රටේ ඉන්න පාලකයන්ගේ වරදක්. ඔයාලා වෙනවනේ. චීස් මේක චීස් හොඳට තියෙනවා. ඔව්. හොඳ රහටක් ඇතිනේ. මේ තව මේකට හම්බුණා චිලි පේස් එකයි හම්බෙන්නේ. මම එකක් ඉල්ල ගත්තා. චිලි පේස් එකක් හම්බුණා. දෙකෙන් එකයි හම්බුනේ. එකක් මම ඉල්ල ගත්තා. හරි. අපි යන් try කරලා බලමු. එහෙනම් අපි දැන් බෙදාගමු. හැබැයි මේක බලන්න මේ. හොඳට මේකේ තියෙනවා සෝසේජස් තියෙනවා, ඉස්සෝ තියෙනවා, චිකන් තියෙනවා, මාළුක් තියෙනවා. ඔයාලා බලන්න. අපි රස්නෙම ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපි බෙදාගමු. සුමාර සුවඳක් තියෙන්නේ මේක නම්. ඔය නම් කට කියලා උනනවා. රස්නේ. ඉස්සෝ තියෙනවා. අපිට තව මොනවද ගන්න පුළුවන්? මික්ස් එක තියෙනවනේ. මික්ස් එක තියෙනවා. එහෙනම් අපි try කරලා බලමු. චිලි පේස්ට් එකක් ගන්න. චිලි පේස්ට් දාන්න කලින් try කරලා බලමු. ඔය මරුවේ ආයෙ සුපරි මට නම් අර එක දිගට කාගෙන යන්න තියෙන්නේ. අන්න ඒ වගේ මට නම් ටේස්ට් එකක් එන්නේ. හොඳයි ඈ. බලන්න කාලා බලන්න. අර චීස් වල රහ චීසුයි ලූණුයි මම බලන්නේ ඉතින් චීස් කැලි දෙකක් දැම්මා. සෝසේජස් තියෙනවා. හොඳයි රයිට්. හොඳ දාගත්තාම නිකන් හොඳට රහ හොඳට දැනෙනවා. අර දිවෙන් කෙන උනනවනේ. ඔව් මා ඒක කියන්න බේරෙන්නේ නැහැ. ඉතින් යවලනේ මලත් කොච්චි කඩේ ඡායකට යන්න. සමහරට ගියාත් මේ වීඩියෝ බලන්න නැති. ගියේ නැති අනිවාර්යෙන් යන්න. යාළුවා ෆෝන් නම්බරයක් තියෙනව නේද? අපි කියන්නේ මේ අපිට දැනෙන එක. ඔව්. අනිත් කට්ටියට වෙනස් වෙන්නත් පුළුවන්. අපිට නම් හොඳයි. හොඳට පීස් ගතිය තියෙනවා. රහත් තියෙන හොඳට.
හැබැයි මේක චීස් කොත්තු කන්නා මේ හැන්දෙන් නෙමෙයි. අතින් කන්නවා. චිකන් ඉස්සෝ තියෙනවා. අතින් කද්දම හොඳටම දැනෙන්නේ ඒක. චිලි පේස්ට් ටිකක් දාගමු බලන්න. තවදයක් කියන්නේ නැහැ මේ අපි කොත්තු කනවනේ. කොත්තු කද්දී චීස් කොත්තු වලට මේ ඕන්ටෙඩ් සෝස් දාන්න එපා. මොකද චීස් එකේ චීස් කොත්තේ මේ දැන් රස තියෙනවනේ. අන්න ඒ හින්දා චීස් කොත්තු එක කද්දී මේ චිලි පේස්ට් තමයි ගොඩක් දාන්නේ නේ. සෝස් දෙන්නේ නැහැ. සෝස් දෙන්නේ නැහැ. මම හැන්ද කොට අයින් කරන්නද? ඉන්කන එක තමයි ඇත්තටම හොඳ. ඉතින් try කරලා බලන්න. මරුවේ. හොඳටම තියෙනවා චීස් කොත්තුව. පෝෂන් එකත් හොඳයි. ඔව් පෝෂන් එක ඇත්තටම හොඳයි. ඒ අපි ගන්න ගානට ඇත්තටම හොඳයි නේ. චිලි පේස්ට් හොඳට දාගත්තාම ඉන්න වෙන්නේ කෑමක් ඉතින් හොඳට දෙනකොට ඉතින් ගණන් වැඩුව දීලා බෑනේ. අපේ යාළුවා අනිවාර්යෙන් යන්න සායකට සායගේ කෑම හොඳයි. අද ෆෝන් නම්බර තිබ්බ. තියවනේ. ෆෝන් නම්බරේ බිල් එකේ තියෙනවා. අපි ඒක දාන්නම් ඔයාලට. මේ වීඩියෝ එක ඉස්සරහින් අපි ඔයාලට සායකේ ෆෝන් නම්බරේ දාන්නම්. ඔයාලට පුළුවන් කතා කරලා විස්තර දැනගන්න. ලොකුවට කොහොමද ඉතින් මේ චිලි පේස්ට් එක නැත්නම් මම කඩලා සරයි. දරුණක් හොඳයි ඈ. චිලි පේස්ට් එක නතරයි. මේ චීස් කුට්ටු ගැන ආයි කියන්න දෙයක් නැහැ සුපිරි. එක අයගේ එක ටෙස්ට් එකනේ තියෙන්නේ. එන්න. මන්ද නෑ මට නෑ අතරම මේක සුපිරි. මටත් හොඳයි. හොඳට චීස් ගතිය තියෙනවා. ජූසි ගතියට තියෙනවා. ඔව් චීස් එනවා. චීස් ගතිය නම් හොඳටම තියෙනවා. ඔව්. සමහර මේ කීය දෙනට කන්න පුළුවන් ලොකයි. මේකදී අපි කියවන්නම් අපිට 3 දිනකට විතර කෑවා ඉතින්. සාමාන්‍ය හොඳ නෑ කන කට්ටිය නෑ ඉතින් මේක දෙන්නෙට කන්න පුළුවන්. ඔව්. සාමාන්‍ය හොඳ ඇඟපත් තියෙන දෙන්නෙට කන්න පුළුවන්. මට නම් ඇත්තට චීස් කොත්තු කන්න බෑ. මම ඉක්මනට බඩ දෙනවා. තාම මේකට දාලා තියෙනවා. හැබැයි හොඳට මේක ලුණු දාලා තියෙනවා. ලුණු දාලා තක්කාලි දාලා තියෙනවා. තක්කාලි ගන්න නැසෙයි. මේකට බීමක් තිබුණා තමයි සුපිරි. මේකට හරියන්නේ කොකාකෝලා බීමක තමයි. මුංග චිකන් නම් හොඳට දිනවා. ඒක හොඳයි ඈ.
මේක සුවඳ වටින්න ඕනේ. කොහොම සුවඳ? සුවඳක් ඇත්තටම හොඳයි. හොඳ සුවඳක් එන්නේ මේක. සුවඳ වගේම තමයි රස. මලකට එක දිගට කාගෙන හිතෙනවා. නතර කරන්න බෑ මේක. මාළු මිරිස් දාලා දෙනවා. මාළු මිරිස්ට මම ගියා කනවා අඩුයි. මිස්සෝ දාලා දෙනවා. ලොකු ඉස්සුනේ සාමාන්‍ය පොඩි ඉස්සු දාලා දෙනවා. මේක මොනවද දාලා දෙනවා. සාමාන්‍ය මේ මිස්සෝ. ඔව්. ඉස්සු මොනවද දාලා දෙනවා. මේ චීස් එකම හොඳට දාලා දෙනවා එක් කරන්න. මේක අපි දෙන්නට නම් කාලි ඉවර කරන්න බෑ. ඒකට තියෙනවා. මම නම් කාලා බෑ වගේ දෙන්න. ඒ වගේ මේ ටිකක් කාලා ඉතින් සුබ්‍රේම කියනවා ඉතින් මාළු කැලි සයි චූටි කපලා තියෙන බැදලා. ඔව් ඈ මේ මාළු මේ තියානේ මේ චීස් කොද try කරලා නැති වල අනිවාර්යෙන් try කරලා බලන්න. මේක ඇත්තටම නියමයි. ඔයාලා මේ try කරලා බලුවොත් දිගටම ආසයි හිතෙනවා නේ. ඔව්. අපේ channel එක ඒ වගේම තමයි අපේ channel එකත් subscribe කරන්න. ඔයාලගේ අදහස් ඔක්කොම දාන්න comment section එකේ. අඩු බඩු කියන්න, වැරදි කියන්න, ඒ වගේම හොඳක් කියන්න. ඔබට බහින්න. කාලේ තියෙනවා. මට නෑ ටික ගාවා. මේ කැරට් කෑලි මොන්තර දාලා තියෙනවා. එළවලු කැරට්. Actually bisa sering saya මම ආයි පිළිබෙස් දාගත්තේ නෑ. පළවෙනි පාර දාගත්තා. පිළිබෙස් නැතුවත් මේ චීස් කුඩු වැඩන්නේ නැහැ නේ. පිළිබෙස් දාන්නම ඕන. පිළිබෙස් නැතුවත් කන්න පුළුවන් මේ චීස් කොට්ටුව. සමහර කට්ටිය ඉන්නවා එයාලට නිකන් පැහැර ගතියට කන්න බැරි නම් චීස් ටිකක් දාගන්න පුළුවන්.
නැති මේ කාලය ඉවර ගන්න බෑ. ඔබ දන්න මේ කාලය ඉවර ගන්න බෑ. ඇත්තට මේක හොඳටම හොඳයි. ඉතින් යාළුවනේ අද අපේ වීඩියෝ ටිකක් හොඳයි නම් ඔයාලා මේ වීඩියෝ බලන ගමන් අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාලා යාළුවන්ට share කරන්න. අපි ඉස්සරහට ඊටදී හොඳට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා අදහස් අපිට ඇත්තටම වටිනවා. ඔයාලා අපිට දෙන අදහස් අනුව තමයි අපිට අපේ වීඩියෝ අපිට ඉස්සරහට කරගෙන යන්න අපේ අදහස් වෙන්නේ. අන්න ඒ හින්දා අපිත් එක්ක නේද? යාළුවෝ දිගටම ඉන්න අපිත් එක්ක. ඔයාලා අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක්. මතකද අපි subscribe කරන්න, වගේ යාළුවන්ට share කරන්න. අපේ අඩුපාඩු වැරදි හොඳ නරක ඒ ඔක්කොම අපිට අපේ comment section එකට දාන්න. ඒතර තමයි අපිට අලුත් වීඩියෝ හදන්න ආසයි දෙන්නේ. ඔව්. එතකොට නිකන් අපිව දිරිගන්වනවා වගේ ඔයාලා කරන්නේ. ඔව්. අදට නම් කන්න බෑ. මේ ඇති. ඔව්. බඩ පිරුණා. ඔයාලා ඔයාලම හොඳයි සුපිරි ඊස්කොත්තුවක්. අද අපි ගෙනාවේ seafood and chicken cheese කොත්තුව. ඔයාලා අනිවාර්යෙන් මේ කොච්චි කඩේ ඡායකට යන්න ඔයාලට ගන්න පුළුවන් මේක අනිවාර්යෙන්. ඈ ඔව්. තව තියෙනවා කෑම. තව ගොඩක් තියෙනවා යාළුවගේ. ඔයාලා හැම එකම අපි try කරලා බලන්න. අපිත් ඔයාලට පුළුවන් විදිහට අපි වීඩියෝ දානවා. ඊටට අපි හොඳට හදන්න බලාපොරොත්තු වෙනානේ. එන යාළුවනේ ඔයාලට සුබ දවසක් ඔයාලට. එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හම්බෙමු.